මෙතන රෙදෙන මම කිව්වා තාත්තට ඔක උස්සනකොටම හරිම කැතයි තාත්ති හරිම කැතයි මං කවදාද හිතන්නේ තාත්ති මේ වගේ වැඩක් කරයි කියලා ඒ මොකද වෙලා තියෙන්නේ පුතේ තාත්ති නිකරුණි මං වියක බදිනට අකමැති වුණා එයා හිඟන්නේ නෙවෙයි තාත්ති මුළු රටම පිළිගත්ත වැදගත් මිනිස්සෙක් තාත්ති අනිත් මිනිස්සුන්ට නම් බල කියනවා ඒ උනට විවේක මුළු පරම්පරාව ගැනම හොයනවා අනික එයා ඩවුර් ඉන්නුවේ නෑනේ කිසිම දෙයක් කිල්ලුවේ නෑ දැන් මේ මදිවට සංජුව දාගෙන ඒකට ඔත්තු බලන්න ඔත්තු බැලුව මේ මම මේ පුතේ මම ඔන්න නංගි අනේ මේ වාකට වහගෙන ඉන්න ඊට පස්සේ කවුරුත් මං ගැන හොයන්න ඕනේ නෑ කරුණාකර මින් පස්සේ මාව විහිළුවට ගන්න එපා අන්තිමට බලන් ගියාම ඔක්කොම ලෙක
Om Maria Rati No Maria Om Maria Om Maria Makande Om Kande 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 Om. next number 6 මොකද මේ පොලිමෙන්ඩ් මගේ chance එක මෙයානේ sit thank you very much කොහමද එදා වැඩේ? හොඳයි මං කිව්වොත් වරදින්නේ එන ගන්න එපා ගන්න එපා අතට එපා පඩුරු බුලත් කොලෙන් තියන්න පඳුරු අතට ගන්නෙ නෑනේ. එහෙනම් දැන් ආපු කාරණේ හොඳට හිතේ දරාගෙන අත් දෙක එකතු කරලා බැඳගෙන ඇස් දෙක පියාගෙන ඉන්න. මට දැන් හොඳින් පෙනීගෙන යනවා. ඔබේ ඔය හිතේ තියෙන අදහස ඉටු වෙනවාමයි. කිසිම බියක් එකක් ඇති කරගන්න එපා. ඔබේ නිවස විකුණා දමන්න. ඔව් මට දැන් පෙනී යනවා. හොඳින් පෙනී යනවා. ඔබට ලැබෙන මුදල් ඒජන්සියට බැඳ ඔබට රට යන්න ලැබෙනවා. ඔව් මට හොඳින් පෙනෙනවා. නොබියව ඔබේ නිවස විකුණා ඒ මුදල් ඒජන්සියට බැඳින්න. එතකොට ඔබට රට යන්න ලැබෙනවාමයි. thank you very much අතන මොකක්ද මේ විකාරේ? දැන් මේ ගෙදර දේවාලයක්ද? මොකද කරනකො බිස්නස් එක? මෙහෙම ගියොත් එහෙම අපිට මේ රටේම ඉන්න හම්බෙන්නේ. එයා පිට රටත් ඔවා කෙරුවා කියනවානේ. පුතා දන්නවනේ ඇගේ හැටි. ඔය හිටන් දවෙනකොට ඔය ඉබේම නතර වෙයි. බේබි මේකවත් බීලා හිටියා නම් ඔහොම හිටියොත් ඇඟපත දුර්වල වෙයි. අනේ මට මගේ පාඩුවෙන් දෙදෙලා යන්න සිරිදාස. මට මොනවරුනව කාටවත් මොකද? එහෙම කියන්න එපා බේබි. ඔය දරුවගේ දුක මට තේරෙනවා. මේක බීලා ඉන්නකෝ. මොන කරදරයක්ද මන්ද? මන් දැන් සැරයක් කිව්වනේ. අනික සිරිදාසට ළමයි ඉන්නේ මේවා තේරෙන්න. ඒකත් ඇත්ත තමයි. සිරිදාස බේබි අනේ සිරිදාස මම මේක හිතලා කිව්වේ නෑ. තේරෙන්නේ නෑ මම මොනවද කරන්න ඕනේ කියලා. මට පිස්සු වැටේ සිරිදාස. තව ටික දවසක් ඉවසලා ඉන්න දරුවෝ. ඔය හැම දෙයක්ම හරියයි.
hello. හෙලෝ. දිව්‍යා මම විවේක් කතා කරන්නේ. ඇයි කතා කරන්නේ නැත්තේ? මගේ දෙමාපියෝ නැති හින්දාද? එහෙම නැත්නම් මං හද්ද පිටිසරින් ආපු ගොඩේක හින්දාද? කියන්න දිව්‍යා. කියන්න. ඇයි අපිට මෙහෙම වුනේ? මට නැතු ජීවත් වෙන්න බෑ දිව්‍යා. Hi. Hi. Sorry. මගේ අතින් ඔයාගේ හිතේ දෙන දෙයක් වුණා නම් I'm sorry. යමුදර කොහොමද දාන්නේ? මොකද මේ? ඇඬුවද? තමුසෙට දැන් සන්තෝෂද නේද? හැම දෙයක්ම පත්තු කරලා දැන් නාවෙන හැටි. අර තමුසෙ ඕනම කරන වෙලාවේ පොරු දෙසා බලලා රහින්සකයි මාව අමාරුයි දැම්මා. දැන් එනවා රවුම් ගන්න යන කතා කරන්නේ. කරුණාකරලා යන්න එළියට. I said get out. Thanks, Divya. Thank you very much.